ඉස්සරහා පැත්තෙන් මෙතන හන්දියෙන් දාන්න. මෙතන හන්දියෙන් නැත්නම් ස්ටෑන්ඩ් එකේ කිට්ටුවටම දාන්න. මෙහෙරේ බයිුනේ. ඉස්සරහ නෝතර වෙයි. අතනින් ඉන්නේ. ඉතින් ඒකක් බීලා යන්න. කමක් නැහැ පරක්කු වෙනවනේ මේ. දැන් මහත්යත් එක්ක යන්න බෑ. දැන් තව ටිකකින් ඇහැරි. මිනිහ නම් ඇරගෙන යන්නේ නැහැ. අවකර ඉතල. එනවත ඒකක් බීලා යන්න. කමක් නැහැ කමන්නේ වෙන දවසක් බොමු. ඈ වෙන දවසම කෝල් එකක් දෙන්නම්කෝ. මහත්තයෙක් ඇවිල්ලා දොරවල් අරලා තිනවා ඒකයි බලන් ආවේ මේ ඊටාගෙන ඉන්නවා. ඒ අපේ අයියා කෙනෙක්. හැබැයිද? ඔව්. එන. හරි මං ගිහලා එනවා. හරි. මහත්තයා මොකද මේ? මහත්තයා අයියෝ නින්ද ගිල්ලද? ඈ को अरे गैल ना मेरे को අයියෝ ගැල්ලම ඉදීද මහත්තයා? මහත්තයාට නින්ද ගිල්ලන කෙල්ල ඉස්සරහ. हैं නින්ද ගිල්ල ඇරවන්න බලලා හරියන්නේ නැහැ කෙල්ල ඊට පස්සේ ගියා. गया කියන්නේ කොල්ලට කෝල් කළා. මට ඒ ළමයා වීම එකක් දුන්නා. ඔව්. ඊට පස්සේ මට නිකන් කැරකිල්ලන් නිදිමතක් වගේ ආවා. අපේ ෂෙල්ද සීන්ද මන් දන්නේ. අප්පා. ඒ කෙල්ල බය වෙලා. දැන් ඔය දැන් මේ ළමයා කෝ? උන් දෙන්නම ගිහින් දැම්මා. මහත්තයා එකපාරට මෙතන නින්ද ගිහලා සිය නැති වෙලා වගේ කෙල්ල බය වෙලා. මට සීනි වැටුණාද ප්‍රෙෂර් වැටුණාද මට හිතා ගන්න බෑනේ. කෑල්ල මේ කෝල් කරානේ කොල්ලට. අන්තිමට මමත් නානවා කොවිල ගාව පීල්ලේ. මටත් ඉන්න බෑනේ මහත්තයා. මේක පැයක් දෙකක් බලා ඉන්න බැරි වෙන මම උස්සක් දාගන්න ගියා. අන්තිමට මම ඒ දෙන්නව දාලා ආවේ. ඒ දෙන්න මගට ගිහලා දැම්මා. මේ මගේ පර්ස් එකක් නෑ වගේනේ. පර්ස් එක. පර්ස් එක හම්බුණා මෙතන තිබිලා. මම? ඔව්. මහත්තයා කියන්නේ මෙතෙන්ට මිනිස්සෙක් ඇවිල්ලා. ඒ කවුද? මම එනකොට මිනිස්සෙක් ඇවිල්ලා මෙතන එපිල්ල බලලා මේ මහත්තයා ගාව මෙතන බලාගෙන ඉඳලා ගියා. ඒ මිනිස්සුත් දන්නේ නැහැ පර්ස් එක කවුරු හරි අරන් මෙතෙන්ට පල්ලෙට දාලා තිබ්බා. සල්ලි ටික? සල්ලි නම් මම දැක්කේ නෑ පර්ස් එකේ සල්ලි නම් තිබ්බෙන්නේ. ඒක තිබ්බනේ සල්ලි. සල්ලි දැක්කේ නෑ ඕම තමයි අර බිම දාලා තිබ්බ මිනිස්සු අරන් යන්නේ නැති. ඒ මිනිස්සු අන්තරේ මිනිස්සු නෙවෙයිද? නෑ නෑ මේ කමේ මිනිස්සෙක්. කවුද මහත්තයෙක් නිදාගෙන ඉන්නව කිව්ව දොරවල් ඇරලා දාලා. මම එනකොට මේ මිනිස්සු මෙතන ඉඳලා එකපාරටම බය වෙලා වගේ යන්න ගියා. සල්ලි නම් අවුලක් නෑ. ඉතින් මට මේ අර හිතට අමාරු ගෑල් ළමයා පව් අප්පා පොඩි ගෑල් ළමයා. මෙහෙන් ගිය එක ලොකු දෙයක්. අපි 100න් ඉන්න ඕනි හැම දෙයකටම. එහෙනම් අප උදව්සේ ගමු. අපි ගමු. ඒකොල්ල සලකමු. මන්න තේරෙන්නේ මට සීනි වැටුණාද ප්‍රෙෂර් වැටුණාද දැන් ඒ ගෑල් ළමයා කල්ලයක් නැතුව යන්නේ නැද්ද? ඔව් ගෑල් ළමයි කොල්ලයි ප්‍රශ්නයක් නෑ. පව් දෙන්නට සල්ලිත් නෑ යන්නේ. අන්තිමට මම කරේ වැඩි සල්ලිත් මෙතන මොනවද ගන්න විදියකුත් නෑනේ. කීයක් හරි බලාපොරොත්තු වෙන්නේ ආවේ. මගේ අතේ තිබ්බ රුපියල් 3000ක් දුන්නා. ඒ 3000 දීලා මම මගට ගෙන් දාලා ආවේ දෙන්නම. මහත්තයා තව ටිකක් වෙලා හිටියනම් අපිට මේ ගෙදර ඉන්න බැරි වෙනවා. මොකද මේ ආලපාල මිනිස්සු වෙනවා පිරෙන්න ගන්නවනේ. මොකද අපි දන්නේ නැති තරක් නෙමෙයි. කමන්නේ තමයි ගෑල් ළමයා කල්ලයක් නැතුව ගියා නේද? ගෑල් ළමයාට ප්‍රශ්නේ නෑ. කොල්ලත් මං ගිහින් දාලාම ආවා. පොඩි කෙල්ලක් නේ. මට ප්‍රෙෂර් වැඩි වෙනද ඇති චමින්ද අපි අනිගම ප්‍රෙෂර් චෙක් කරගමු. යමු. යන්න ලෑස්ති. කියලා පස්සේ කොල්ලක් දෙමු මහත්තයා. උන් දෙන්න පව. ඒ ගෑල් ළමයා අපව ගන්න පුළුවන් වෙන දවසක නේද? පුළුවන් වෙන දවසක ගත්තා ඇයි. කෙල්ලත් පව කොල්ලත් පව කීයක්වත් දෙන්න බැරි වුණානේ. අපි කීයක් හරි දෙමු. ආයේ ජීල එක්කෙමු. මම හිතුවේ නෑ මෙහෙම දෙයක් වෙයි කියලා. යමු. අපි යමු. බඩගිනි සඳුන් මොන හරි කාලේ අංකෝ. ඉස්සරහ කඩයන් නම් දෙනවා කැමරා ආයේ මොනවද ඕනේ? මොනවද තියෙන්නේ මේ ලාරේ? මේ ලාරේ තියෙනවා කොත්තු තියෙනවා, විතර රොටි පරාටා, ෆ්‍රයිඩ් රයිස් තියෙනවා, රයිස් ඇන් කරි තියෙනවා. අත්නම් කන්න බෑ මේ පරාට කම්. පරාට දානවා කියන හරි සර්. හරි.
අයියේ පරාට ඕනේ. මේ මං ඇත්තටම අර වෙලාවේ බයෙන් හිටියේ. ඇයි? යන්නේ ඉතින් කවුද දන්නේ මොන වගේ මිනිහෙක්ද කියන්නේ කලින් කරලා දෙවිච්ච එකක් කියන්නේ. මොනවා නාගේ රොඳ වැඩේ. යාර මිනිහට ඔය වගේ වැඩක් දෙන්න ඕනේ. බලලා තියෙනවා හොඳේ සැරටම සල්ලි තියෙනවා. ආයෙත් උනා අල්ලදිබර නා කුකුලා. කුකුලා කියන්නේ මහත්තයා ඉන්නේ නා. දැන් කොහමත් ඔය සල්ලි තියෙන මේ පොරවල් කොහොමද තමයි? අය බබාලා වැඩේ දීලා තිබ්බා නියමෙට. මාමයාට මිනිහා වැල්ල හිටියේද? කොච්චර චමින්දය පවුනේ? ඒක තමයි චමින්දායිර දැන් දෙනොත් ඒකක් බොන්න දාලා ආවේ නෑනේ. අපි ප්ලෑන් කරලා මේ කතා කරමු මොකක් පාටි එකට මොකක් කරේ. ඒ මනුස්සයා සල්ලි දෙන්න දුර ගත්තෙත් නෑ. ඔව් හැබැයි හොඳ චරිතයක් තමයි චමින්දායි කියන්නේ. ඔව්. එදා මම මේ ජොබ් එකක් හොයලා දෙන්න ගියද්දි තමයි මේ වගේ chance එකක් කරලා දුන්නේ මට. මේ උනාට ජොබ් එක හොයාගන්න හොඳේ. හරි හරි පොඩ්ඩක් ඉන්නකෝ ඉතින්. මේක නෙමෙයි. චමින්දායට ඉදිරියට එන්න කියලා කැම වෙලා කරේ මොකද දෙන්නේ? අපේ ගෙදර පිස්සුද? ගෙදර මිනිස්සු බලයි මොකටද පාටි කරන්න කියලා ඒ මනුස්සයා. අවුලක් නෑ ඉතින්. බෑ බෑ ගෙදර. එහෙනම් මෙහෙම කරමු. මන් දැන තැනක් තියෙනවා. එතෙන්ට ගිහිල්ලා ඔයයි මායි චමින්දායි පොඩ්ඩක් කැම එකක් කාලා එහෙම පොඩ්ඩක් කතා කරලා එහෙම ඉමු. අද මේක උදව්වට ස්තුතියක් කරන්න බෑ අපි. තේරෙනවද? යම්කෝ අද. මොකක් අපි එකේ වෙන්නේ? චමින්ද ඔව් මහත්තයා කියන්නේ. එහෙනම් වත්තපැත්තට ගිහිල්ලා පොඩ්ඩක් වටපිට බලලා ෆැක්ටරි පැත්තට පොඩ්ඩක් මූණ දාලා එන්න. අර සිද්ධිය ගැන එහෙම කාටවත් හරි හරි මහත්තයා මං ගිහින් එන්න. කටේ කෙල හැලන්ට එපා. හරි හරි. මම චමින්ද මන්නවා දන්නවා චමින්ද මං ගැන. හරි හරි මහත්තයා කිසිම දෙයක් කියන්නේ. හරි. අපි බලමුකෝ මොකද වෙන්නේ කියලා. යනවා එහෙනම්. හරි හරි. තාත්තේ ගෝල් එක. කවුද ගෝල් කරන්නේ? තාත්තේ ඇයි? මට එන මාසේ ලැප්ටොප් එකක් අරන් දෙන්න පුළුවන්ද? හරි හරි මම ඉක්මනට අරන් දෙන්නකෝ මේ මාසේ පඩිය දෙන්නත් පරක් වුණා මේ මහත්තයා නේ මන්ද. හරි හරි මම බලන්නම් ලබන මාසේ අරන් දෙන්න. හෙලෝ. හෙලෝ චමින්දායි මම සඳු. ඔව් මල්ලි කියන්න. අයි මේ දැන් මෙහෙමයි අර එදා පාඩියකුත් දාන්න බැරුණා අපිට. ඔව්. මම බැලුවේ මොකක් කරේ ආයෙ ලොකු පාඩියක්වත් දාගන්න. හරි හරි මොන පාටිද? ඈ නෑ නෑ එහෙම නෙමෙයි දැන් එදත් මේ මට නිකන් මොකද්ද වගේ. අයියෝ මල්ලි මොන පාටිද? පාටි බලාපොරොත්තු වෙන්නේ නෙමෙයි උදව්ව කරේ. එහෙම නෙමෙයි මේ පොඩියට මෙහෙමයි. පොඩියට පොඩි එකක් ගමු. නැද්ද ඉතින්? නංගිත් මතක් කරනවා ඔයාට මොකද කරලා දුන්නෙත් නෑ කියලා නිකන් මටත් බරබරේ. එහෙමද? එහෙනම් ඉතින් පාටියක් ඕනේ නෑ. ඔය බියර් එකක් අරන් ඉන්න හොඳටම ඇති.
එහෙම නෙමෙයි අනිද්දාට මම වැඩේ දාගත්තා. ඔයා බෑග් එක නැතුව ඉන්න ඕනි. හරි හරි අනිවාර්යෙන් මං එන්න. හරි අනිද්දා මම ඔයාලට කොල්ලක් ගන්නවා. හරි හරි ඕකේ හරි හරි. Ena? Done? Done. Yes. Yes. හැමින්දයි අඩුපාඩු වෙන්නේ නැති. ඔයා කිව්වෙන් දුන්න බියර් විතරයි අද ගෙනාවේ. අපි පස්සේ දවසක පාටියක් දාමු. දැන් ඔයා කිව්වෙන් පොඩියට පාටියක් තමයි දැන්නුවේ. පිස්සුද මල්ලි? මම මේවා බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඕකොල්ලෝ දෙයක් කරගන්න. මම නම් කැමතිත් නෑ මේ බොරු වියදම් වලට. අපි වෙලාවක සෙට් වෙමුකෝ. මීට වැඩිය හොඳට. නේද? ඕනි දෙයක් කියන්න මට. ඕනිම දෙයක් කියන්න මම ඉන්නවා. චමින්ද අයියා. මාත්‍ය නම් ඉතින් අවුලක් නෑ. මාත්‍යර කොහමත් මාව විශ්වාසයිනේ. මම ලොකු ප්ලෑන් එකක් කරලා තියෙනවා. මම ඒක කියන්නම්කෝ. දැම්ම කියන්න බෑ මම පස්සේ කියන්නම්. හරි ගන්නකෝ. බලමු මොනවද වෙන්නේ කියලා. හැමදාම අපිත් මෙහෙම ඉන්නේ නෑනේ. සඳුන් දැන් ඇති බිව්ව යන්න. පරක් වෙනා යන්න. අද හොඳයි නේද පාටිය? ඒක නෙමෙයි. අද හදිස්සි වෙන්න එපා යන්න. අද මුදලාලිලා ගමකට යනවා. මිනිහා දන්නවනේ හිටපු ගම එක එක තැන් වල යනවනේ. ඉතින් එනකොට පරක් වෙනවා. අනික මම මේ වෑන් එක ගෙනාවේ. මට හදිස්සියක් කියලා ලෙඩෙක් ගිහින් දාන්න කියලා. ඉතින් රෑ වෙලා ගියත් අවුලක් නැහැ. ඔය දෙන්න ඉන්නවනේ නංගි. බයෙන් දෙපා. සඳුන් අයියා ගිහින් දාන්නම් කියන එකනේ. අපි අයත් එක්ක යන්න. මාත් එක මං කියන්න. මල්ලිට කියන්න. බයෙන් දෙපා. එහෙම කරමු. තව ටිකක් කියලා ඉඳලා යමු. ඕනම් මගේ ගානේ මං අරන් දෙන්න මොනවා හරියක්ද? චමින්දයි ඉඳලා මේ හැමදේම. චමින්දයි ඔයාලන් එල සුපිරි. සිංගිදි දැන් චමින්දයි කියනවා නම් ටිකක් වෙලා එන්න ඕනේ කියලා. ඉතින් ටිකක් වෙලා අපි ඉන්න ඕනේ. මේ චමින්දයි යන්න දැන්. මොකද? මුළුව එක්කද? විදුයි ගෙදර මිනිස්සු බලන් ඉන්නවා. චමින්දයි දැන් ගිහුවා ගිහින් දාන්නම් ගියා. සම්සරේ ඉන්නව චුට්ටක් කියලා චමින්දයි කිව්වා නේද ගිහින් දාන්නම් කියලා. නෝ ඕන් දෙයක් කියන්න. මං කිව්වනේ. මම ඉන්න ඕගලන්ට ඕනි වෙලාවක. මේ ඔයි
මාව දාලා ආවනේ මේ චමින්දයි මාව අල්ලගත්තේ. දැන් මාව අතන. අවුලක් නෑ යන්කෝ. අපි මට යන්න ඕනේ. චමින්දය කියන්නේ මොකක්? ඕන් දෙයක් කියන්න. දන්නවනේ. මම ලොකු වැඩක් ප්ලෑන් කරලා තියෙන්නේ. අපි ඒ වැඩේ ඉක්මනට කරමු. ඔය ගණන් ගන්න එපා. ඔය කවුරුත් මම ඉන්න ඕනේ වාඩ. අපේ මහත්තයා සුපිරි. ඕනි එකට කොටු කර හැකි. මිනිහා කුකුලා. හරියට හරි කුකුලා තමයි. සල්ලි තිබ්බට වැඩක් නැහැ මල්ලි මොලේ නෑ. අපි කීයක් කර ඉල්ලුවොත් තමයි නැත්තේ හැබැයි. කියනෝ කිව්වොත් ඕනි එකක්. නෑ. මේ ඉන්නේ අපිට ඒකට ඕන දෙයක් කරගත්ත හැකි. මේ ගිරන් දුන්නා සුපිරිගේ මේ සුපිරිගේ ඉන්න ඕනේ අපිට අවුලක් නැහැ. අපි යන්න. මේ වැන්න තව පොඩ්ඩින් මං හිටියේ නැත්තම්. යමු. යමු. ෆැක්ටරි පැත්තේ ගියාද? ගියා කිසි වෙනසක් නැහැ කට්ටිය වැඩ කරනවා. උදේ ගිහිල්ලා ආවි ඉතින් මේ වත්ත පැත්තෙත් ගියා. කවුද මේ වාහනේ ඇවිල්ලා ඉන්නේ? මේ නුවර අපේ මල්ලි හැම ඇවිල්ලානේ. කොහෙද ට්‍රිප් එක යන ගමන් මෙහාට ඇවිල්ලා යන්න ආවා ඉතින්. කාර් එක දාලා ඔන්න ගඟ පැත්තට ගියා නාන්න ඕනේ කිව්වා. ඒක නෙවෙයි කමින්ද? ඔව්. අපි පොඩ්ඩක් නිදහසේ කතා කරන්න අර පැත්තට යන්න. යමුකෝ. මට යන්නත් ඕනි ටවුන් පැත්තට. යම්කෝ. ඔව් මහත්තයා. කියන්නකෝ. චමින්ද. ඔව්. මම මේ බංගලාවේ තනියම ඉන්නේ. පාළුවෙන් තනියම ඉන්නවා ඉතින්. මට තියෙන දේපල දන්නවනේ. ඇත්තටම මට මේකේ නවතින්න කවුරු හරි හොයන්න පුළුවන්. ගෑණි සිංහලද දෙමළද මුස්ලිම්ද කියලා මට වැඩක් නැහැ. සල්ලි භාගේ ඕනෙත් නැහැ. කවුරු හරි කමන්නේ මම තනියම හින්දා මට මේ තනිය පාළුව මකා ගන්න කවුරු හරි පුළුවන් නම් හොයලා දැන් මේක නවතින්න. මම සලකන්නම් ඔයාලට හොඳට. මම දන්නවා ඉතින් මහත්තයා එදා ඉඳන් ඉන්න එකානේ. මම දන්නවා ඉතින් එදත් ওই සිද්ධිය දවසෙත් මම කල්පනා කරේ ඕකයි. මහත්තයාට හරියන්නේ නැහැ ඔය තැන් වල ඔය වගේ සීන් වලට හරියන්නේ නැහැ. මට අනික ප්‍රෙෂර් සීන් එක තියෙනවනේ මෙයා. ඒ නිසා ඉතින් මේකේ මම තනියම ඉන්නවා. ඉතින් අඩු ගානේ බෙහෙත් පෙත්වල ළඟට දෙන්න මට හොඳ ගෑනු කෙනෙක් හොයලා දෙන්න. ඔව්. මම කල්පනා කරන්නේ මේ අර එදා ආපු මල්ලි එයාගේ ප්‍රශ්නෙකුත් නැහැ. හරි හොඳයි මල්ලිත් හොඳයි නංගිත් ප්‍රශ්නයක් නැහැ. කොහෙද මහත්තයාට මේ වැඩේ වුනේ? හරි මම බලන්නම්කෝ මොකද මල්ලිට කියලා බලන්න. තව යාළුවොත් ඉන්නවා. අපි බලමුකෝ නවතින්න කවුරු හරි. එතකොට ඔය හැම දෙයකටම ප්‍රශ්න විසදෙනවා. ඒ මොනොත් අපි ඇත්තටම ඉතින් වලව්ව කොච්චර දවසකින් මෙහෙම ඉන්නේද? එන්නේ නැද්ද? කොච්චර සල්ලි තිබ්බත් ඉතින් ගෙදරත් කවුරු හරි ඉන්න ඕනේ. අපි බලමුකෝ ඉක්මනට. මම මේ මල්ලිටත් කියලා බලන්න. පොඩ්ඩක් බලන්නත් එපා. එහෙනම් ආවට ගියාට කට්ටිය ගන්නත් බෑ. මිනිස්සු දැන් විශ්වාසත් නෙන්නේ. එක මිනිස්සු ඉන්නේ. කෙල්ලොත් එහෙමයි. හරි. මම ඉක්මනින් ඉදී බලන්නම්. මයන මහත්තයා ගිහිල්ලා එන්නම්. හොඳයි කැමති වේදමට හරි තියෙනවද මම හෙටෝදේ. හරි. දවල්ට දැන්ට තියෙනවා. මම එන්නම්කෝ ගිහිල්ලා. කොහොමත් උදේ බලමු. උදේ ඉක්මනට එන්න වෙයි පැට්‍රිය මොකද අරුන් කියන්න බෑනේ. දැන් ටික පරක් වෙනව එන්න. මම උදේ ගියොත් කට්ටිය එනවා ඉක්මනට. මං ගිහිල්ලා එන්නම්කෝ. හොඳයි කැමති. ආමත්. මේ ඔය ටික 12 වෙනකොට ඉවර කරන්න. හරි මහත්තයා. උදේ ඉඳන් අතක ගා ඉන්නවා. පඩි දෙන්න ගියාම මන්නේ දන්නේ වැඩි මේ වෙන්නේ මොනවද කියලා.
මේ අර සුරේෂ්ගේ පවුලාවේ නේද? නෑ මහත්තයා අද එයා ලෙඩ වෙලා. ඉක්මන් කරන්නකෝ. හා මහත්තයා. පොඩ්ඩක් ඉක්මන් කරන්න අතක ගයින්න එපා. හොඳටම මදි වැඩ වෙනවා. චමින් මාත්‍යා මේ මල්ලි මට හම්බුණාද? ටවුන් එකට යන ගම. මේ කොහමද? මාත්‍යා එන මෙත් එක්ක කතා කරගන්නකෝ. මං ගිහින් එන්න. චමින් කොහෙද? මං එළිය ඉන්න. වාහනේ තියෙන පොඩ්ඩක් බලන්න ඕනේ. එන්නෝ. වාඩියෙන්ද? චමින්ද විස්තර කියන්න ඇති. කිව්වද? චමින්ද අයියා කිව්වා. මේක තමයි මගේ බංගලාව. මම තනියම ඉන්නේ. මට කාච්ච කවුරුත් නැහැ. ඉතින් මට මේක හැමදාම තියාගන්න. හොඳ ගෑන් ළමයෙක් හොයලා දෙන්නකෝ. සිංහල දෙමළ මුස්ලිම් උනාට කමක් නැහැ. හොඳ ළමයෙක්, අවංක ළමයෙක්. මම තනියම ඉන්නේ පාළුවෙන් ඉන්නේ. හැමදාම මේකේ මගෙත් එක්ක හිටියාකි. හොඳට කාලේ බීලා සැප හැරගෙන හිටිය හැකි. තේරුණාද? මම ඔයාලට සලකන්නම්. හොඳ ළමෙක් වෙන්න ඕන. මට පොඩ්ඩක් ප්‍රෙෂර් සීනි තියෙනවා. තනියම ඉන්නත් හොඳ නෑ. මම ඉන්නෙත් පාළුවෙන් තනියම. හොඳ කෙනෙක් හොයලා දෙන්නකෝ. දෙමළේ ප්‍රශ්නිකුත් නෑ. දෙමළ උනට කමකුත් නෑ. නෑ ටැමිල් කෙල්ලෙක් නම් ඉන්නවා. ඔව්. මාතට හරියයිද දන්නේ ඒක තමයි ප්‍රශ්නේ. මට ලස්සන රුව උස මහත මුකුත් ඕනේ නෑ. මම තනියම ඉන්න නිසා. මට දැන් ඒ විස්තර හොයන්න කාලයක් නෙවෙයිනේ මේක. දැන් මෙහෙමයි දැනට මේ රෙදි කඩේක වැඩ කරන්නේ කි. ඔව්. දැන් ලොකු පඩියක් තියෙනවා නම් සාමාන්‍යයෙන් එන්න පුළුවන්. ඔව්. දැන් ඒක ඉතින් එතනම වැඩේ දාලා එනවා නම් ඉතින් මහත්තයා ඉතින් කීයක් මම බාර ගන්නම්. මම බාර ගන්නම් ඒ ළමයාගේ අනාගතය ඔක්කොම බාර ගන්නම් කියන්නකෝ. දැන් අවුලක් නැතුව මහත්තයා බලා ගන්නවා නේද? ඔව් ඔව්. ඒ ගැන කිසි ගැටලුවක් නැහැ. චමින්දත් විස්තර කියයි. චමින්ද දන්නවා මගේ ගැන. එරම් මහත්තයා මම චමින්ද්‍ර විස්තර කියන්නද? හොඳයි. ඒ මහත්තයාට ඉතින් මේ ළඟම වුණාට ප්‍රශ්නයක් නැති. කියන්නේ සාමාන්‍ය මේ මාසෙ අතුලත වගේ. කමන්නේ මට ඉතින් පුළුවන් ඉක්මනට හොයලා දෙන්නත් හොඳයි. මොකද මම හැමදාම තනියම ඉන්නේ. ඔව් නේද? හරි. එරම් මම මෙහෙමයි. අදම කතා කරන්නම් එයාට. ඔව්. කතා කරලා අදම විස්තරයක් කරන්න චමින්ද්‍ර. හොඳයි. හරි. එහෙනම් මහත්තයා මං ගිහලා එන්නම්. හොඳයි හොඳයි. මං මේ එහෙමනොත් හොඳට සලකන්න. ඔයාගත් මහන්සිය දෙන්න. නෑ ඒක ප්‍රශ්න නෑ මහත්තයා. මහත්තයාට උදව්වක් කරන්නත් එපා අපි. එහෙම හරියන්නේ නෑනේ. මං ඔයාලට සලකන්නම්. කමෙන්ට් එකෙන් අහගන්නකො මම. හරි ඒ පස්සේ බලමු. ඒ පස්සේ බලමුකෝ. හරි හරි. ඊ වැඩ බලමුකෝ. මං එන චමින්ද්‍ර විස්තරය කියන්න. හොඳයි. මම මහත්තයා ගිහලා එන්න. හරි හරි. විශ්වාසයි.